එක්තරා නිවසක එළදෙනක් කිකිලියක් හා ඌරෙක් ජීවත් වුණා. මේ තිදෙනාට මේ නිවසේ වසන මීයන්ත මිතුරෝ සිටියා. මේ හතර දෙනා නිතර හමු වී තේ කෝප්පයක රස බලමින් සතුටින් කාලය ගත කිරීමට පුරුදුව සිටියා. එක් දිනක් මීයා බොහෝම හිතේ අමාරුවෙන් සිටින බව අනිත් දෙදෙනාට පෙනුණා. මොකද මීයෝ හිතේ අමාරුවෙන් වගේ ඉන්නේ? ඒක තමයි මාත් අහන්න හිටියේ. ඒක තමයි මමත් අහන්න හිටියේ. මේකයි කාරණේ. අද ගොවිබිරිඳ තැපෑලෙන් ගෙනාපු පාර්සලයක් දිගාරිනා මා දැක්කා. පාර්සලේ තිබුණ දේ දැක්කම මට පපුවේ අමාරු වෙනවා විතරයි. ඒකේ තිබුණේ මී කතරක්. ගොවිබිරිඳ මී කතරක් ගෙනල්ලා. මේ ගෙදර ඉන්න එකම මීයා මමනේ. එයා හදන්නේ මාව මරන්න. කිකිලි අනේ ඔයාට මට උදව් වෙන්න පුළුවන්ද? මේක මට අයිති වැඩක් නොවේ. මේ කතර වලට අහුවෙන්නේ මීයෝ මිසක් කිකිලියෝ නොවේ. ඔයා ගැන බලාගන්න. ඔයාට උදව් කරන විදිහක් මම නම් දන්නේ නැහැ. අනේ එළදෙන ඔයාට මට උදව් වෙන්න පුළුවන්ද? මට ඔයාට උදව් වෙන්න විදිහක් නැහැ. ඔයා ගැන බලාගන්න. මට තනකොළ කන්නයි වෙන වැඩ රාජකාරී තියෙනවා. ඔයාට උදව් වෙන එක මගේ වැඩක් නෙවෙයි. ඌරෝ ඔයා මට උදව් වෙනවද? මේ අම්මන්ඩි මම අනේන තැනක මේ කතර තිබ්බාම වැරදිලා මම ඒ කුඩින් දිව්වොත් මේ කතරට අහු වෙලා මාව මැරීවි. ඔයාට මට උදව් වෙන්න පුළුවන්ද? අනේ මට නම් බෑ. ඔයා ගැන බලාගන්න. ඒක මගේ රාජකාරියක් නෙවෙයි. මේ කතුරු එක්ක ඌරන්ගේ ගණදිනුවක් නැහැ. ඔයාට උදව් වෙන්න මට බෑ. මේ විදිහට මීයාගේ එකම යාළුවෙක්වත් මීයාට උදව් කළේ නැහැ. ඒගොල්ලෝ හිතුවා මී කතරකින් කිකිලියෙක් එළදෙනක් ඌරෙක් මරන්න බෑ කියලා. මොකද්ද හාමිනේ ඔය? මී කතුරා මීයෙක් නිසා කිසි දෙයක් තියාගන්න බෑ. මේකටවත් ඔය මී අහුවෙන්න නැතෑ. එහෙම කිව්ව ගොවිබිරිඳ මී කතුර සාලේ තැබුවා. එක්තරා රැයක මීයා එහෙ මෙහෙ දුවමින් සිටිය වෙලාවක මී කතුරට හොුණා. මේ සද්දය වුණාම ගොවිබිරිඳ අවදි වෙලා මී කතුර දිහාවට විදගෙන ආවා. එයා අඩනින්දෙන් සිටි නිසාත් ගේ කළුවරේ තිබුණ නිසාත් ගේ ඇතුළේ සිටි සර්පයා එයා දැක්කේ නැහැ. එයා සර්පයාගේ ඇඟ උඩින් කකුල තිබ්බා. සර්පයා දෂ්ට කළා. මගේ කකුලේ! අනේ මාව සර්පයෙක් කෑවා! මට උදව් කරන්න! අනේ මට උදව් කරන්න! බොහොම දරුණු සර්පයෙක් දෂ්ට කරලා තියෙන්නේ. කලක් යනවා හොඳ වෙන්න. ඇඟ දුර්වල නිසා තමයි ප්‍රශ්නේ. හොඳම දේ තමයි කුකුල් සුප්. ඒකට ශක්තිය එනවා. එතකොට සනීප වෙන්න නම් පුළුවන්. ඉතින් ගොවියා කලේ ගෙදර හිටපු කිකිලියෝ මරලා සුප් හදලා බිරිඳට බොන්න දුන්න එක. මේ අතර පවුලේ ඥාතීන් ලෙඩා බලන්න ගෙදරට ආවා. පොළඟෙක් කියනවා කරවලෙක් කියනවා අනේ අපි දන්නේ මොකා කෑවද කියලා. මේ මම උක්මන්ට ඕගලන්ට කන්න මොනවරි හදාගෙන එන්නම්. ඒ අයට සලකන්න මුදල් නොමැති ගොවියා ඌරාව මරලා ඒ අයට සංග්‍රහ කළා. කොපමණ ප්‍රතිකාර කළත් අවාසනාවන්ත ලෙස ගොවිබිරිඳ මිය ගියා. අයියේ මේ මිනිස්සුන්ට කෑම දෙන්නේ කොහොමද දැන්? අනේ මල්ලි මගේ අතේ මේ වෙලාවේ සතයක්වත් නැහැ. අර එළදෙන මරලවත් මේ අයට අපි කන්න දෙමු. ඉතින් අන්තිමට එළදෙනවත් මරලා මල ගෙදරට ආපු මිනිස්සුන්ට සංග්‍රහ කළා. ඉතින් මී කතුරෙන් Tamanට හානියක් වෙන්නේ නැතයි සිතා මීයාට උදව් නොකළ කිකිලිය ඌරා එළදෙන මී කතුර හේතුවෙන්ම මිය ගියා. ඉතින් යාළුවනේ ඔබේ අහලු මිත්‍රය අමාරුවේ වැටෙන වෙලාවට අසරණ වෙන වෙලාවට උදව් ඉල්ලුවහම ඒක මගේ වැඩක් නෙවෙයි. ඔයා ගැනම් බලාගන්න. අනේ මට බැහැ. මට වෙන්නේ නැහැනේ වගේ දේවල් කියන්න එපා. හිතන්නවත් එපා. පුළුවන් ලෙස උදව් කරන්න. නැත්තම් අනාගතේ දවසක ඔබට පසුතැවෙන්න වේවි. මොකද පුංචි මී කතුරකට ලොකු එළදෙනක් මරන්න පුළුවන්.